මම අද හොඳ ග්‍රැමර් ලෙසන් එකක් අරන් ඇවිල්ලා තිනවා. අපි අද කතා කරන්නේ countable nouns ගණන් කළ හැකි නාමපද සහ uncountable nouns ගණන් කළ නොහැකි නාමපද කියන ග්‍රැමර් ලෙසන් එක. ඒතකොට මේකෙදී අපි කොහොමද countable nouns අඳුරගන්නේ? කොහොමද uncountable nouns අඳුරගන්නේ කියන එක තමයි මම මේ ග්‍රැමර් ලෙසන් එකෙන් ඔයගලන්ට කියලා දෙන්නේ. ඒතර මේ countable nouns කියපුවාම ඒකේ මුලට an වගේ ඒවා යෙදෙනවා. දැන් උදාහරණයක් a tree, an apple ඒ වගේ. එකයි n එකයි මුලට එනවා. ඒ වගේම තමයි ඒකේ plural form එකක් තියෙනවා. දැන් අපිට කිව්වොත් tree කියන එක trees කියලා. s එකක් දාලා trees කියලා කියන්න පුළුවන්. plural form එකක් තියෙනවා. apple කියන එකට s එකක් දාලා apples කියලා කියන්න පුළුවන්. ඒතර plural form එකකුත් තියෙනවා. නමුත් uncountable nouns ගත්තොත් ඒකේ plural form එකක් නැහැ. බහුවචන ආර්ථයක් නැහැ. බහුවචන එකක් නැහැ. ඒ වගේම තමයි මේකෙදී මුලට an යෙදෙන්නෙත් නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් ස්ටුඩන්ට් කිව්වොත් ළමයෙක්. ඒතර කියන එක අර මුලට යෙදලා තිනවා. ඔයගලන්ට පේනවා. ඒ වගේ තමයි ඒක ප්ලූරල් කරන්නත් පුළුවන්. ස්ටුඩන්ට්ස් කියලා s එකක් දාලා. ඒ වගේ an apple. එතකොට an කියන එක මුලට යෙදලා තිනවා. එතකොට ඒකත් countable noun එකක්. එතකොට s එකක් දාලා අපිට apples කියලා ප්ලූරල් කරන්නත් පුළුවන්. kid කියන එකට ඔයගලන්ට පේනවා kids කියලා දාලා තිනවා. ඒකත් ප්ලූරල් කරන්න පුළුවන්. එතකොට ඒකත් countable noun එකක්. student, apple, kids, orange කියන තුනම countable nouns. ඒතර orange කියන එක ගත්තොත් es දාලා oranges වෙලා plural කරලා තියෙනවා. බහුවචන කරලා තියෙනවා. ඒතර uncountable nouns ගත්තොත් මෙතන මේ luggage වගේ එකකට news වගේ එකකට plural form එකක් නැහැ. ඒකට බහුවචනාර්ථයක් නැහැ. එතකොට ඒ වගේ ඒවට uncountable nouns කියලා කියන්නේ. තව තියෙනවා මේක අඳුරගන්න ක්‍රම. මම දැන් ඊළඟ ස්ලයිඩ් එකේදී ඒ තව ටිකක් කියලා දෙන්නම් ඒ ගැන. ඒතර ඔයගලන්ට කියන්න පුළුවන්ද මේකේ මේ bread, cake, dog, student, cheese, tea කියන එකේ මොනවද countable nouns මොනවද uncountable nouns කියලා. හරි අපි ඊළඟ ස්ලයිඩ් එකට යන් ඒකේ උත්තර ටික බලන්න. එතන මේකේ bread කියලා ගත්තාම අපි සාමාන්‍යයෙන් කියන්නේ loaf of bread කියලා. එතකොට ඔය loaf of කියලා දාන්නේ uncountable nouns වලට ඒ වගේන්නේ. අපි සාමාන්‍යයෙන් සිංහලෙන් නම් කියන පාන් ගෙඩියක් කියලා. නමුත් ඉංග්‍රීසියෙන් කියන්නේ loaf of bread කියලා. cake කියන එකත් piece of cake ඒ වගේ අද එකක් කියනවා. ඒතර ඒවත් uncountable noun එකක්. cheese වලට කියන්නේ piece of cheese. ඒතර ඒ piece of ඒ වගේ. tea එකටත් cup of tea කියලා කියන්නේ. එතකොට තේ කෝප්පයක් කියලා. අපි සිංහලෙන් කියන තේ කෝප්පයක් කියලා. නමුත් ඉංග්‍රීසියෙන් කියන්නේ cup of tea කියලා. එතකොට cup of, loaf of, piece of ඒවා ඉන්නේ uncountable nouns වලට. ඒ වගේම තමයි මේක plural කරන්නත් බෑ. දැන් bread කියන එකට breads කියලා වචනයක් නැහැනේ. එහෙම වචනයක් එන්නේ නැහැ. tea එකට teas කියලා වචනයක් දාන්න මේක plural කරන්නත් බෑ. ඒතර ඒ වගේ එතකොට මේකේදී uncountable nouns වල තියෙන්නේ bread එකයි, cake එකයි, cheese එකයි, tea කියන එකයි. ඉතින් countable nouns තමයි dog එකයි student එකයි. අපිට පේනවා ඒක a dog කියපුවාම ඒක එනවා මුලට. a student ළමයෙක්, බල්ලෙක් දාලා. ඉතින් ඒ වගේම තමයි dogs කියලා අපිට ඒක plural කරන්නත් පුළුවන්. බහුවචනාර්ථයක් තියෙනවා. plural form එක dogs, students, ළමයි. ඒතකොට ඒ වගේ ඒවට plural form එකකුත් තියෙනවා. ඒතර ඔයාලන්ට පේනවා මෙතන මේ un දාලා තියෙන uncountable nouns කියන්නේ c දාලා තියෙන countable nouns කියන්නේ. ඒතර මේකදී uncountable nouns වෙන්නේ bread එකයි, cake එකයි, cheese එකයි, tea කියන එකයි uncountable nouns ඒවා. uncountable nouns තමයි bread එකයි, cake එකයි, cheese එකයි, tea එකයි. c දාලා තියෙනවා countable nouns කියන්නේ dog එකයි, student කියන එකයි. right. එතකොට මම ඇත්තටම මම ඉංග්‍රීසි ක්ලාසස් කරනවා grade 6 7 8 9 10 11 ළමයින්ට. ඒ වගේම වැඩිහිටියන්ට spoken plus grammar classes කරනවා. ඉතින් මම ග්‍රැජුවේට් කෙනෙක්. ඒ වගේම ඉංග්‍රීසි ඩිප්ලෝමා හෝල්ඩර් කෙනෙක්. ඉතින් ඔයගලන්ට කැමති නම් මගේ ෆෝන් නම්බර් එක දාලා තියෙනවා 07783549972. ඉතින් මට WhatsApp message එකක් එවන්න ක්ලාස් එකක් arrange කරගන්න කැමති නම්. ඒ වගේ තමයි මේක ඔයගොල්ලෝ YouTube එකේ බලනවා නම් මට like එකක් comment එකක් share කරලා මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම Facebook එක දකිනවා නම් like comment share කරලා Facebook page එක follow කරන්න. right. අපි ඊළඟ grammar lesson එකෙන් හම්බ වෙනකන් අපි නවතිමු දැනට. right. thank you.